ඉතින් මේ වීඩියෝ එක ඔයා දකිනවා නම් ඔයා මේ මොහොතේ ඉන්නේ ආදරය සම්බන්ධ ප්‍රශ්නයක, මූදල් සම්බන්ධ ප්‍රශ්නයක, කෙනෙක් ගැන සම්බන්ධ ප්‍රශ්නයක නම් ඒ වගේම ඔයාගේ ජීවිතයේ දේවල් සිදු වෙන්නේ නැත්තේ ඇයි? ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැත්තේ ඇයි? කියන මානසිකත්වයෙන් සිතුවිලි වලින් ඔයා ජීවත් වෙන මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ දිනවල ඔයා ඇන්ජල් නම්බර්ස් දකින්න ඇති. විශේෂයෙන් යුනිවර්ස් එකෙන් දෙන සිම්බල්ස් ඒවා දකින්න ඇති. විශේෂිත සිහිනය ඩ්‍රීම්ස් ඔයා නින්දේදී දකින්න ඇති. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයා කවදාවත් දැකමු දේවල් සිහිනෙන් දකින්න. කවදාවත් නොදකපු අර්ථයන් තියෙන සිහින පෙනෙන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ රීඩින් එක ඔයාගේ ජීවිතේට කියන ඔයාගේ ජීවිතේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙමින් යන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේට දැන් ආශිර්වාද ලැබෙමින් පවතිනවා. ඔයා ආදර සම්බන්ධතාවයකදී හෝ වෘත්තිමය පැත්තේ රැකියාවක නිරත වෙන විට ඔයාගේ ජීවිතේ සොයන ප්‍රතිඵලයට ලැබෙන්නේ නැත්නම් ඉතින් මේ රීඩින් එක හැම කෙනෙක් නම් ඔයා දකින්න මේ රීඩින් එක දකින්න ඔයා හැම කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ ඉක්මනටම දේවල් වෙනස් වෙයි. ඉතින් බලාගෙන ඉන්න. ඔයාගේ ජීවිතේට යහපත් දේවල් එනවා. ඔයාගේ දැන් තියෙන ජීවිතේ ඉක්මනින්ම වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ මේ වෙනස් වීම සාදරයෙන් පිළිගන්න. මොකද මේ වෙනස් වීම ආයේ ඔයාට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයෙන් කෙනෙකු ඉවත් වෙනවා නම් ඒ කෙනාට ඉවත් වෙන්න දෙන්න. මොකද ඔයාගේ ජීවිතයට එයා අවශ්‍ය වෙන්නේ නැහැ. එයා අනවශ්‍ය කෙනෙක්. අනවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. පවුලේ මිතුරන් ඕනම කෙනෙක් ඔයාගේ ජීවිතයෙන් ඉවත් කරන්න අවස්ථාව නම් ඉවත් කරන්න. මොකද මේ රීඩින් එක කියන්නේ මේ කාණ්ඩ එක කියන්නේ ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න යන අනවශ්‍ය දේවල් ඔයාගේ ජීවිතයෙන් ඉවත් වෙන්න ඕන. ඉතින් ඔයාගේ ජීවිතය ඉක්මනට වෙනස් වෙයි. ආධ්‍යාත්මික මාර්ගයක ගමනක යන කෙනෙක් නම් ඔයා මේ රීඩින් එක දකින්නේ මේ වීඩියෝ එක දකින ඔයා එහෙම කෙනෙක් නම් ඔයාගේ දැන් ශක්තිය නැවත ආට ලැබෙමින් පවතින. ඉතින් බොහෝ කාලයක් වසර ගණනාවක් භාවනා කරනවා ඇති. නමුත් කිසිදු ප්‍රතිඵලයක් වට ලැබිලා නැතුව ඇති. හැබැයි කාඩ් එක කියන ඔයාගේ ජීවිතේ ඉක්මනටම වෙනස් වෙනවා. ආට හිමි ශක්තිය, ආට හිමි ආශිර්වාදය, ආට හිමි දේ ආට ලැබෙනවා. ඉතින් මේ ආශිර්වාදය පිළිගන්න. ටිකටම ඔයාගේ ගමන යන්න. මොකද මේක ඔයාට නැවත එන්නේ නැති වෙයි. ඔයා අවුරුදු 18 අවුරුදු 30ත් අතරන මේක විශේෂයෙන් මේ රීඩින් එක ඔයා දකිනවා නම් ඉතින් ඔයාගේ ගමන වෙනස් මාර්ගයකට යනවා. ඔයා ආධ්‍යාත්මික ගමනක් යනකොට භාවනා නම් කරේ ඔයාට දැන් සබහාදහම ගැන කැමැත්තක්, සබහාදහමේ මාර්ගයට යන කැමැත්තක් ඇති වෙලා ඇති. විශේෂයෙන් සබහාදහම සම්බන්ධ වෘත්තීය පැත්ත ගොවිතැන් එවැනි දේවල් සිදු කරන්නට කැමැත්තක් ඇති. ඔයා යන්නේ මිනිසුන්ට උපකාර කරන මාර්ගයේ න. දැන් ඔගේ මාර්ගය අලුත් මාර්ගයක් එකතු වෙනවා තව. ඔයා මීට කලින් භාවනා කරන්නේ නැත්නම් ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරත් ඔයාගේ ගමනට දැන් අලුත් දෙයක් එකතු වෙනවා. ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඔයාට ආදරය කරන්න කෙනෙකු හිටියේ නැත්තම් එයා දැන් ලැබේ. ස්පිරිචුවල් ලයිෆ් එකේ ඔයාගේ සහකරු ඉක්මනින්ම මේ වසර අවසන් වෙන කාලයේදී පැමිණි එක්කෙනා එන්නේ ළඟදීම නෙවෙයි. හැබැයි මේ වසර අවසානයේට බොහෝ විට නොවැම්බර් මාසයේ මැදාරියේදී මේ කෙනාගේ ජීවිතයට එන්න පුළුවන්. ඉතින් අවධානයෙන් ඉන්න. මොකද මේ කෙනා ඔයාගේ ජීවිතයට ඔයා වෙනුවෙන් ඔයා හොයාගෙන ආපු කෙනෙක්. ඔයාගේ සහකරුවයි. ආත්මීය ගමනේ ආත්මීය සහකරුව. කර්ම සම්බන්ධයක්වත් දඩුවම් සම්බන්ධයක්වත් නෙවෙයි. මේක ආත්මීය ගමනේ මෙහෙවර වෙනුවෙන් ඔයාට ඉහළින් ලැබුණ කෙනා. ඔයාගේ ආත්මයේ අනිත් කොටස. ඉතින් එයා ඔයාගේ ජීවිතයට ඉක්මනටම හොයාගෙන එයාත් බොහෝ වෙලාවට ආගම පැත්තෙන් බෞද්ධ ආගම පැත්තෙන් ඉන්න කෙනෙක් නම්
එයා ආධ්‍යාත්මිකයි. ආධ්‍යාත්මික වුණත් බෞද්ධ මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් මෙයා. ඉතින් ඔයාගේ ජීවිතයේ දැන් මේ වෙනස පිළිගන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔයාට බොහෝ වෙනස්කම් අත්විඳින්න පුළුවන්. ඔයා කවදාවත් අහලා නැති දේවල් ඔයාට දැනගන්න ලැබෙනවා. අනාගතයේදී ඔයාගේ සුබ කාලයක් එනවා. දැන් තියෙන කාලය ඉක්මනින්ම ඉවර වෙයි. ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න තව ටික කාලයයි තියෙන්නේ. ඉතින් මේ කාලය සාදරයෙන් ඔයාගේ ජීවිතයට වලද ගන්න. ඉතින් මේ වීඩියෝ එක අද මෙතනින් ඉවරයි. ඔයාගේ ජීවිතයට යහපතක්ම වෙයි. අවදානයේ ආශිර්වාදය ලබා ගන්න. එන පණිවිඩයක් හොඳින් සවන් දෙන්න. විශ්වය තනි කරන නැහැ. ඔයා ඇහුම්කන් දෙන්න නැති එකයි වෙලා තියෙන්නේ. ඔව තනි නොකරත් ඔයා ඇහුම්කන් දෙන්නේ නැත්නම් එයා කොහොමද ඔයාට පණිවිඩ එවන්නේ? එයා කොහොමද ඔයාට කියන්නේ මං ඔයාට මෙහෙම දෙයක් කරනවා අනාගතේ මේ වගේ කියලා. ඉතින් සබඳහමට අවට වටපිටාවට සවන් දෙන්න. විශ්වය කතා කරන්නේ සබඳහම එක්ක. ඔයා සබඳහමත් එක්ක සම්බන්ධ වෙනවා. විශ්වය ඔයත් එක්ක ඉන්නවා. විශ්වයේ පණිවිඩ ඔයාට ලැබෙනවා. ඔයාට සමගියම ආශිර්වාදය ලැබෙනවා. ඉතින් විශේෂයෙන් ඔයාගේ ජීවිතේ වෙනස් වීම මෙයින් පිළිගන්න. ඔයාට මේක රිසොනේට් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ පණිවිඩ අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් කියලා ඔයා දන්න නිසා. ඉතින් මේ පණිවිඩය ඔයාගේ රීඩින් එක මෙතන ඉවරයි. ඔයාගේ ජීවිතේ ඉක්මනින්ම සාර්ථකත්වයට වෙත ගමන් කරයි. දැන් තියෙන දේ සියලුම දේවල් ඉවත් වෙයි. ඔයාගේ ණය බරින් නිදහස් වෙන්න ඔයාට දැන් පුළුවන්. ඒ වෙනස අත්විඳින්න ජීවිතේ සාර්ථකත්වයට ගමන්ම හදාගන්න දැම්ම. ඉතින් සුබ දවසක්.